මේ තියෙන්නේ සෙල්ලිස් 250 බයික් එකක්. මේ බයික් එකේ ඇත්තටම බැලුමට තියෙන්නේ V-type engine එක. V-type එකක් දැක්කම ලංකාවේ ගොඩක් මිනිස්සු බය වෙනවා. අත ගහන්න තියා බයික් එකක් ගන්නවත් හිත දෙන්නේ නැහැ. එහෙම කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. සිම්පල් මෙකැනිසම් එකක් මේකේ තියෙන්නේ. කස්ටමර් හොබියක් විදියට තමයි මේ බයික් එක යූස් කරන්නේ. යා වැඩි පාවිච්චි කරන්නෙත් නැහැ. ගෙදර පොඩ්ඩක් යා මාස දෙකක් විතර බයික් එක නතර කරලා තිබ්බා. ඉතින් මං අදා බයික් එක බලන්න මොකද්ද ෆෝල්ට් එක කියලා. මේ බයික් එකේ ඇත්තටම මේ ෆෝල්ට් එක වෙලා තිබ්බේ මං ආපු ගමන් චෙක් කරා මේකට කරන්ට් එක එනවද කියලා. තියෙන්නේ පිස්ටන් දෙක සහ ප්ලග් දෙක ප්ලග් ටොප් දෙක ගලවලා බැලුවා මම. ප්ලග් එකට කරන්ට් එනවා අනිත් ප්ලග් එකට කරන්ට් එක එන්නේ නැහැ. ඒක කරපු වැඩේ අලුතෙන් ප්ලග් දෙකක් දැම්මා. ඔෆ්ලෝ පෙට්‍රල් ටිකක් යවුවා. ඊට පස්සේ ඔෆ්ලෝ යවුවා කාබ් දෙකේ. ඊට පස්සේ අලුත් ප්ලග් දෙක දාලා ස්ටාර්ට් කරා. ඒක ස්ටාර්ට් වුන්නේ නැහැ. පොඩ්ඩක් බැටරි එකේ පවර් එක පොඩ්ඩක් මදි වෙලා තිබ්බා. මේ charge කරලා දාලා ස්ටාර්ට් කරා. ඉතින් දැන් බයික් එක ගහපු ගමන් බඩු ස්ටාර්ට්. මේ බයික් එක විතරක් නෙවෙයි ඔයාගාව තියෙන ඕනම බයික් එකක් අපිට පුළුවන් හදන්න. ඔයාගේ තියෙන ඕනම ෆෝල්ට් එකක් අපි හදලා දෙනවා ඔයාගේ ගෙදරටම ඇවිල්ලා. අපි කන්ටැක්ට් කරගන්න.